Hello my happy hearts. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ඉන්නත් බැරි වුණානේ. ගොඩ කාලෙකින් නෙමෙයි. ඉතින් මට සති දෙකකින් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒකට හේතු වුණේ ඉතින් ඒ දවස් ටිකේම මට එක්සෑම් තිබ්බා. අනිත් එක තමයි මම අඟහරුවාදානේ ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මට අඟහරුවාදා උදේ ඉඳලම ක්ලාස් හවස් වෙනකම්ම ක්ලාස්. ඉතින් මට හවස ඇවිල්ලා නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ගොඩක් වෙලාවට මට හැරෙන්නේ 9ට 9:00 10 ඒ වගේ වෙලාවල් වලට. ඉතින් එතකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා වැඩක් නැහැනේ. ඒ හින්දා තමයි ඉතින් මට ගොඩක් වෙලාවට දාන්න බැරි වෙන්නේ. කොහොමත් මට එඩිට් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ ඒ දවස් ටිකේ. මේ දවස් ටිකේ ඉතින් එහෙම ලොකු ටයිම් එකක් නැහැ. ටර්ම් ටෙස්ට් තියෙනවා. තාම තියෙනවා ඉවර නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට ටර්ම් ටෙස්ට් ඇති කියලා. ඉතින් හැමෝම ගොඩාක් කටේලට තිබ්බා වීඩියෝ එකක් ගේන්න කියලා. ඒ හින්දා තමයි ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ඉකොන් සහ accounts වලට මම කොහොමද ලෑස්ති වුනේ කියලා. guys මම අලුත් කැල්කියුලේටර් එකක් ගත්තා. මේක දැන් අරගෙන ටිකක් කල් මම මේක ගත්ත ගමන් මගේ WhatsApp channel එකේ යාළුවොත් එක්ක නම් ෂෙයා කරගත්තා. ඒකේ සද්දෙට මම මාර මාසයි guys. මම මාර මාසයි ඒ ටොට් එක ගයිපෙන සද්දෙට. මේ තියෙන මම කලින් පාවිච්චි කරපු කැල් එක. දැන් ඉතින් මේක මේ අයිස් එක ඔයාලා try කරලා තියෙනවද? මේ අර අලුතෙන් ආපු බොන්ඩ් එකේ අයිස් එක මෝරම රහයි මේක. මට මේකේ තාම අඹ ෆ්ලේවර් එක හොයාගන්න බැරි වුණා. අපේ පැත්තේ කිසිම කඩේක නැහැනේ. අනේ වන්දා. මට ඒක try කරන්න මාර මාසයි දැන්. මේක නම් මෝරම රහයි. ඒ ගානට මෝරම worth guys. මේ දවස්වල කුඩාවලියක් රස්නේ. ඉතින් ඔයාලත් හොඳට වතුර බොන්න අයිස් කන්න එපා. මම අයිස් කෑවට ඔයාලා අයිස් කන්න එපා. ඒක හොඳ නෑ. හරි අපි දැන් පාඩම් කරන්නේ ඉකෝන්. මම ඉකෝන් සබ්ජෙක්ට් එක ගැන ලොකුවට කියන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මොකෝ මම මීට කලින් ඉකෝන් වලට වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලපු නැති කට්ටිය ඒක ගිහින් බලන්න පුළුවන් ඔයාලට. මම ඒකේ link එක පහළ description box එකේ දාලා තියන්නම්. මං ඉකෝන් වල පාඩම් 5 විතර හෝප් එක්සෑම් එකට පාඩම් කරා. මට දැන් හරියට මතක නැහැ. ඒ හින්දා මම දැන් කරන්නේ ටර්ම් ටෙස්ට් එකටනේ. ඒකට කරන්නේ මම අර පාඩම් කරපු නැති ටිකෙන් තමයි ඉස්සලහම පටන් ගත්තේ. මොකෝ දැන් මම අර ටික චුට්ටක් හරි පාඩම් කරලා තියෙනවනේ. එතකොට දැන් මේ ටික පාඩම් කළාම නැති හින්දා මම මේ ටිකෙන් පටන් ගත්තා. තව වෙලාව තිබ්බොත් අර ටික ආයෙත් චුට්ටක් බලා ගන්නවා කියලා හිතාගෙන. හැබැයි මට එහෙම එක්ස්ට්‍රා ටයිම් එකක් නම් ඉතුරුනේ නැහැ. අපේ ක්ලාස් එකේ තාම කරලා තියෙන්නේ මුදල් හා මිල මට්ටම් පාඩමට එනකම් විතරයි. ඒකෙත් භාගයකට වඩා කරලා තියෙන්නේ. හැබැයි මට තාම මේ ලෙසන් එක හරියට සෙට් නැහැ. මට සාමාන්‍යයෙන් පාඩමක් හරියන්න ප්‍රශ්න කරලා පොඩක් මේව වෙන්න ඕනේ. තාම ඉතින් ඒක අලුත් නේ. හින්දා මට ඒක පාඩම එච්චර තේරෙන්නේ නැහැ. මම මේක පාඩම් කරන්න ආසත් නැහැ අනේ වන්දා. මම ওই මුදල් සීන් වලට ආස නැහැ. BS වල තියෙන මුදල් පාඩම මම තාම හරියට පාඩම් කරලා ඉවර නැහැ. අනේ වන්දා. It's okay. He like them peaches down in Georgia, ooh yeah shit. He like his weed from California, that good shit. He take me up to the north, I'm a badass bitch. We get our love right from the source, yeah. මට දැන් තේරෙනවානේ මට මේ වගේ මාතෘකාවකින් දිග ප්‍රශ්නයක් දුන්නොත් දෙයන්න අමාරුයි කියලා. අන්න ඒ වගේ මාතෘකා මම වෙනම කොලයක ලියා ගන්නවා. ඊට පස්සේ මම පාඩම් කරලා මේ ටියුට් එක පාඩම් කරලා ඉවර වෙලා ඒ කෑල්ල බලනවා. ඊට පස්සේ ඒකෙම දිග ප්‍රශ්නයකුත් බලලා පොඩ්ඩක් ඒ ටික සෙට් කරගෙන තමයි මම ඊළඟ කොටසට යන්නේ. guys ඔයාලට කියන්න සුබ ආරංචියක් තියෙනවා. ඔයාලා දන්නවනේ තියෙන ඩබල් AD රිසල්ට්ස් ආවා. ඔයාලා මොකද හිතන්නේ? මම පාස් ඇතිද? මට මෝරම හැපි guys. ඒ සතුට කියලා නිම කරන්න බෑ. මට විතරක් නෙමෙයි guys. අපේ අම්මට තාත්තට ගොඩාරියක් සතුටුයි. ඉතින් අපිට යාළුව සතුටු කරන්න පුළුවන් තාම මේ වගේ දේවල් වලින් විතරයිනේ. තියෙන්නේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ රිසල්ට්ස්. ඇත්තටම ඒ තරම් නම් රිසල්ට් එකක් නෑ. ඒ වුණාට මේ හොඳටම ඇති. මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම 104ක් තිබ්බොත් ලොකු දෙයක් කියලා එකක්වත් රිපීට් වෙන්නේ නැතුව. ඉතින් රිපීට් වෙච්ච සබ්ජෙක්ට්ස් තියෙන කට්ටිය ඉන්නවා නම් don't worry. අපිට එහෙම second chance එකක් දීලා තියෙන්නේ යාලා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් හින්දා. ළමයි ගොඩකට repeat වෙන හින්දා. ඉතින් ඔයා එහෙම හිතන්න එපා මං විතරයි fail මෙහෙමයි කියලා. subject එකක් නම් තියෙන්නේ ඒක A levels කරන ගමන් කට්ටිය ඉන්නවා නම් තාම A levels ඉවර වෙලා කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ප්‍රශ්න නැති අයට ඊළඟ පාර exam එක face කරන්න පුළුවන්.
ඔන්න ගයිස් මම එක්සෑම් ලියලා ආවා. පේපර් එක ගැන කිව්වොත් පේපර් එක මෙහෙමයි. ඒක ලේසි කියන්නේ එහෙම ලේසි නැහැ. ඒක අමාරුයි බට් ඒක ලිව්වා මට හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්න තෝරා ගැනීමේදී මම පළවෙනි ප්‍රශ්නේ කරේ නැහැ මෝඩයා වගේ. ඊට පස්සේ පිරිවැය ප්‍රශ්න තිබුණා මම ඒක කරා. ඒ තවුලක්කුත් නැහැ. ඒ වුණාට ඒකේ මට ෂුවර් නැත් දෙක තුනක් තිබ්බා. ඒ වුණාට පළවෙනි ප්‍රශ්නේ මට අර ප්‍රශ්න ලකුණු 4 කෙන ප්‍රශ්නයක් මට ලියා ගන්න ඇත්තට ෂුවර් නැහැ වගේ. ඉතින් එතන ලකුණු 4ක්ම යනවට වඩා හොඳයිනේ. අතන එකක් දෙකක් කැපෙන එක. ඒ හින්දා තමයි මම ඒ ප්‍රශ්නේ තෝරගත්තේ. ඒත් මට පස්සේ හිතුණා ඒකෙන් ඊට වඩා යයිදෝ කියලා. ඉට්ස් ඕකේ. අපි පේපර්ස් ලියන්නේ අපිට පුරුදු වෙන්නනේ. ඉතින් මම ඊළඟ පාරේ වගේ වැරදි කරන්නේ නැතුව ඉන්නවනේ දැන්. ඒ හින්දා ඉතින් මං හිත හදාගත්තා. තව MCQ එකකුත් පොඩක් අල කරලා තිබ්බා. ඉට්ස් ඕකේ. හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු. ඊළඟට තියෙන accounts ඉඳා දැන් ඉතින් මම ආයෙමත් accounts වලට ලෑස්ති වෙන්න ඕනි. accounts වලට අපිට තියෙන දවස් දෙකයි. දවස් දෙකත් සෙනසුරාදායි ඉරිදායි. මට දවස් දෙකම පාන්ති. I don't know. It's okay. ඊට පස්සේ ඉතින් මම account paper එක ලියලා ඇවිල්ලා චුට්ටක් ඇලර්ට් එකක් උදාලා ටිකක් හවස් වෙලා accounts බලන්න පටන් ගත්තා. accounts වල ඉතින් ගණන් හදන්න තියෙන ඒ හින්දා හොඳයි නැත්තම් මට theory පාඩම් කරන්න එහෙම තිබ්බනම් මම මේ වෙලාවේ ජීවිතේට කරන්නේ නැහැ. දැන් ඉතින් මම accounts paper එකක් ලියලා ඇවිල්ලා ඉවරයි. මම accounts paper එක ගැන වීඩියෝ එක අන්තිමට කියන්නම්. රැඳී සිටින්න ළමයි. ගොඩක් කට්ටිය අහලා තිබ්බා මගේ accounts වලට කොහොමද වැඩ කරන්නේ, accounts පාඩම් කරන්නේ කොහොමද මේ වගේ දේවල්. ඇත්තටම මමත් තාම ඉතින් මම A levels කරන කෙනෙක්නේ. ඉතින් මම කියන විදිහටම කරන්න යන්න එපා. මොකෝ මම දැන් results ඇවිල්ලා මම 2027 අයට 28 අයට කියන ඒවා it's okay. මොකෝ මට එතකොට experience තියෙන හින්දා. but දැන් මට experience මුකුත් නැහැ. මම first ආයි තාම A levels කරන කෙනෙක්නේ. මමත් පාඩම් කරන කෙනෙක්. ඉතින් මමත් කරන්නේ අපේ සර්ලා කියන ඒවා මට ගැලපෙන විදිහට එහෙම තමයි ඉතින් මම කරන්නේ. ඉතින් මම කරන දේවල් තමයි හැමතිස්සෙම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ හින්දා ඒවා ඔයාලට ගැලපෙන විදිහකට හදාගෙන වැඩ කරන්න. මොකෝ මම වැඩ කරන තරමට වැඩ කරා කියලා වරට ලකුණු වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. ඒ හින්දා මම කියන ඒවා ඒ විදිහටම කරන්න මම කියන එක නෙමෙයි. ඔයාලට ගැලපෙන විදිහට තව වැඩි කරගෙන එහෙම ගැලපෙන විදිහට හදාගෙන ඒවා යූස් කරන්න. මම නම් accounts පාඩම් කරද්දි කරන්නේ දැන් exam එකකටනේ පාඩම් කරන්නේ. ඒ හින්දා අපිට තියෙන කාලය සීමිතයිනේ. මම කරන්නේ අර ටියුට්ස් වල අන්තිමට තියෙන ගණන් තමයි අපේ අමාරු ගණන්. ඒ කියන්නේ මුල තියෙන ගණන් අපිට පුරුදු වෙන්න තියෙන ගණන්. අන්තිමට තියෙන්නේ ලොකු ප්‍රශ්න. ඉතින් මම ඒවා ටික කරගෙන යනවා හැම ටියුට් එකකම වගේ. වෙලාව තියෙනවා නම් නැත්තම් ඊටත් වඩා වෙලාව දැන් මේ පාර නම් ඊටත් වඩා වෙලාව අඩුයි. එතකොට මම කරේ මේ 13 වසරේ first term test paper එකක් බලලා ඒකට ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට මම ලෑස්ති වුණා. papers දෙකක තිබ්බ එක වගේ ප්‍රශ්න. අතර ඇවිල්ලා තිබ්බේ ඒ වගේ ප්‍රශ්න තමයි සමාගම්, හවුල්, ඊළඟට සමිති. ඒවා ඉතින් හැමදාම එනේවනේ. ඒ හින්දා මම ඒවා ටික අමාරු ප්‍රශ්න ටික හැදුවා. එතකොට ඒ ටික අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් මූලික සටහන් පොත් ඒවා නම් පුළුවන්. ඒ හින්දා අර වගේ ප්‍රශ්නවල පුළුවන් වෙනකන් ඉතින් කරනවා. MCQ නම් මාරම අමාරුයි guys. ඔයාලා MCQ කොහොමද ගොඩ දාගන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලා යූස් කරන ටිප්ස් මොනවා හරි තියෙනවා නම් ඒක හැමෝටම වැදගත් වෙයි. මට විශේෂයෙන් වැදගත්. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එකක් බලන ෆස්ට් ටයිම් නම් මම ඔයාවත් හරිම ආදරෙන් මගේ channel එකත් එක්ක එකතු කරගන්නවා. දිගටම මගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මාව subscribe කරන්න නැතුව වීඩියෝස් බලන කට්ටිය ඉක්මනට මාව subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා වීඩියෝස් බලන්න එකතු වෙන්න ඕනේ. හරිද? Rainbow, starry sky spins in the whiskey ice ball. Your side triggers the phenomenon of tidal lock. All arranged sonnets with one starry sky spins in the whiskey ice ball. Your side triggers the phenomenon of tidal lock. All arranged sonnets. මේ තියෙන්නේ මම ගණන් හදා ඉන්න ගමන් මට තව බලා ගන්න ඕනේ කියලා හිතෙච්ච ටොපික්ස්. මම ඒකෙන් දැන් සමිති බලලා ඉවර කරා. මම දැන් මේ වොයිස් කරද්දි ඉතින් මම එක්සෑම් එක ලියලා ඉවරයිනේ. මම කියන්නම් දැන් එක්සෑම් එක කොහොමද කියලා. ඇත්තටම අමාරුයි. ඒක අමාරුයි ළමයි. ඒකේ සමිති ගන්නත් අමාරුයි. හවුල් ව්‍යාපාර ගන්නත් පුදුම තරම් අමාරුයි. මම දන්නේ අනිත් අයට නම් කොහොමද කියලා. මට නම් මාරම අමාරුයි මේ පේපර් එක. I don't know ලකුණු නම් අහන්න එපා. මම නම් කියන්නේ නැහැ ලකුණු නම් කාටවත් කියන්නේ නැහැ. So yeah මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් next වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.